හායි කොහොමද ඔයාලට? ඔන්න අදත් මගේ සකෝ ෆුඩ්ස් YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට අරගෙන ආවේ හැලප රෙසිපි එකක්. ඉතින් මේ හැලප එක ඔයාලා සාම්ප්‍රදායිකව හදන හැලප එක නෙවෙයි. මේක දකුණේ අය හදන විදිය. මේ හැලප එක හදන්න ගොඩාක් ලේසි. ඒ වගේම තමයි අපි කන සාමාන්‍ය හැලප එකට වඩා මේක ගොඩාක් රසයි. අපි එහෙනම් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. හැලප හදන්න අපිට කුරක්කම් පිටි ඕන. මම මෙතන කුරක්කම් පිටි ග්‍රෑම් 325ක් ගත්තා. තව මේකට පාන් පිටි ග්‍රෑම් 160කුයි පොල් ග්‍රෑම් 100කුයි මම දාගන්නවා. ඊට පස්සේ ලුණු කුඩු තේ හැන්දක් විතර දාලා මේ මිශ්‍රණය හොඳට කලවම් කරගන්න ඕන. මේ විදිහට පිටි ටික කලවම් කරගත්තට පස්සේ මද රස්නේ වතුර ටික ටික දාලා මේ මිශ්‍රණය අනා ගන්න ඕන. මෙන්න මේ වගේ soft dough එකක් එනකන් මේ පිටි මිශ්‍රණය අනා ගන්න. මට මේ මිශ්‍රණය අනා ගන්න මද රස්නේ වතුර හරියටම කෝප්ප එකහමාරක් ගියා. ඊට පස්සේ මේ මිශ්‍රණය මේ විදිහට බෝල වලට කඩාගෙන තෙල් ටිකක් ගාලා පැත්තකින් තියාගන්න. දැන් අපි හැලපවල මැදට දාන පැණිපොල් මිශ්‍රණය හදාගමු. පැණිපොල් මිශ්‍රණය හදාගන්න මම මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒකට දාගන්නවා සීනි ග්‍රෑම් 100කුයි වතුර කෝප්ප භාගයකුයි. ලුණු මෙන්න මේ වගේ පොඩ්ඩකුත් දාලා සීනි ටික දිය වෙනකන් හොඳට හැඳිගා ගන්න ඕන. මේ පැණි මිශ්‍රණය නූල ඇදෙන පදමට දිය කරගන්න ඕන නැහැ. සීනි ටික දිය වෙනකන් දිය කරගත්තම ඇති. සීනි ටික දිය වුණාට පස්සේ මම මේකට දාගන්නවා කුඩු කරගත්ත එනසාල් ටිකකුයි වැනිලා තේ හැන්දකුයි. වැනිලා නම් අත්‍යවශ්‍යම නැහැ. දැන් මේ සීනි ටික හොඳට දිය වෙලා පැණි මිශ්‍රණය ගානට හැදිලා තියෙන්නේ. මම දැන් මේකට පොල් ග්‍රෑම් 100ක් එකතු කරගන්නවා. පොල් ටික දාලා මේ පොල් පැණි මිශ්‍රණය තෙත ගතිය හිඳනකම් හොඳට කලවම් කරගන්න. දැන් මම පොල් පැණි මිශ්‍රණය හදාගෙන ඉවරයි. අපි දැන් හැලප ටික හදාගමු. හැලප ටික හදාගන්න මම අද ගත්තේ කැන්ද කොළ. ඉතින් ඔයාලට මේ වෙනුවට කෙසෙල් කොළ හරි ෆොයිල් පේපර් හරි ගන්න පුළුවන්. දැන් අපි අර කලින් හදාගත්ත පිටි බෝල ටික මේ විදිහට මේ කැන්ද කොළේ වටේට ලස්සනට තුනී කරගන්න ඕන. මම දැන් හැලප ටික තුනී කරගෙන ඉවරයි. දැන් මේකට පොල් පැණි මිශ්‍රණය දාගන්න තමයි තියෙන්නේ. මේ විදිහට මේ තුනී කරගත්ත කැන්ද කොළේ එක පැත්තකට විතරක් පැණි පොල් ටික දාලා එක දෙකට නවා ගන්න ඕන. ඊට පස්සේ මේ වටේ හොඳට සීල් කරගන්න පැණි පොල් ටික එළියට එන්නේ නැති වෙන්න. හැලප ටික සේරම මේ විදිහට නවා ගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක ස්ටීම් කරගන්න. මම අද රයිස් කුකර් එකේ තමයි මේක ස්ටීම් කරගන්නේ. ඔන්න මේ තියෙන්නේ මම මේ විදිහට ස්ටීම් කරගනිපු හැලප ටික. මේ විදිහට හැලප ටික ස්ටීම් කරගන්න මට හරියටම පැයක් වගේ ගියා. මේ හැලප ස්ටීම් වෙනකොට හරිම සුවඳයි. ඉතින් ඔයාලා මේ හැලප ටික බාගන්න කලින් තැම්බිලාද කියලා හොඳට බලන්න. අපි බලමු එහෙනම් මම මේ හදාගත්ත හැලප ටික කොහොමද තියෙන්නේ කියලා. බලන්න මේ හැලප ටික හොඳට ස්ටීම් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් හයිය ගතියට නැතුව හොඳ සොෆ්ට් එකට තියෙනවා. පැණිපොල් මැදට දාලා හදපු නිසා මේක අනිත් හැලප වලට වඩා ගොඩාක් රසයි. මේ හැලප එක ඔයාලට දවස් 2ක් වුණත් තියාගෙන කන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට හැලප හදලා බලලා රස කොහොමද කියලා කියන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වගේ රසවත් වීඩියෝ බලන්න මගේ සකෝ ෆුඩ් channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.